සුබ දවසක් කියලා අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාම. ඉතින් යාළුවනේ මේ දවස්වල අපිට නම් ටිකක් වහිනවා. ඔයාලටත් වහිනව ඇති කියලා මං හිතනවා. ඉතින් අද මට හිතුණා අපේ ආදරණීය ගෘහණියෝ වගා කටයුතු කරනවානේ. මහා පරිමාණය නෙවෙයි සුළුවට හරි බඳුන් වල පැල જાතියක් හරි හිටවනවානේ. ඉතින් මට හිතුණා ඒගොල්ලෝ වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්න ඕනි කියලා. මටත් ආපු ලොකු ප්‍රශ්නයක් ගැන කතා කරන්න තමයි මං අද ආවේ. ඉතින් මේ එළවලු පැල, මිරිස් පැල හැමදේම හදද්දී හරිම කරදරයක් තියෙනවානේ මේ ගොළු බෙල්ලන්ගෙන්. ඉතින් මේගොල්ලොන්ට මොකද කරන්නේ අපි කියලා කල්පනා කරද්දී තමයි මට හිතුනේ මේක ඕගොල්ලන්ටත් කියන්න ඕනේ කියලා. මේගොල්ලෝ අපේ ශේස්ත්‍රයෙන් අයින් කරන්න කියන්නේ වගා භූමියෙන් ඉවත් කරගන්නේ කොහොමද මරන්නේ නැතුව ඇතරම සත්තු මරන්න බෑනේ. ඔය පේනවනේ. මේ ගහේ කොළ කනවා, ගහේ කඳ කනවා ඔක්කොම මේ පේනවනේ. ඔක්කොම විනාශ කරලා තියෙන්නේ ගොළු බිල්ලෝ. මේගොල්ලන්ට අපි මොකද්ද කරන්න ඕනේ කියලා මේ කියන තමයි අද ආවේ ඇත්තටම. ඔය බලන්නකෝ ගොඩක් ආසාවෙන් හදපු ගස් මේ ඔක්කොම. කොළ කීපයක් ඉතුරු වෙන ඉතුරු ඔක්කොම කාලා. ඒ කියලා මේගොල්ලෝ මරන්නත් බෑනේ අපිට. ඉතින් හොඳම විසඳුමක් කියන තමයි මං ආවේ. ඔයාලත් කරලා බලන්න. මේගොල්ලෝන්ගේ හානිය නවත්ත ගන්න මේගොල්ලොන් ගහ ළඟට එන එක අඩු කරගන්න පොඩි විසඳුමක් තියෙනවා අපේ කුස්සියේම කිසිම වියදමක් නැතුව කරගන්න පුළුවන් දෙයක්. ඉතින් මම ඒ දේ අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මොකද කරන්නේ මේගොල්ලොන්ට හොඳම විසඳුමක් තමයි ඔන්න මම දැන් කියන්න යන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ පොඩි දෙයක්. අපේ සෑම ගෙදරකම තියෙන අපි කෑමට ගන්න ලුණු. අන්න ඒක තමයි හොඳම විසඳුම මෙයාලට දෙන්න තියෙන. මේගොල්ලෝ විනාශ කරන්නේ නැතුව ශේෂ්ත්‍රයට එන එක නවත්ත ගන්නයි අපිට ඕනේ. ලුණු කැටි ටිකක් ලුණු කුඩු කෑමට ගන්න ලුණු කුඩු ටිකක් අරගෙන ගහ වටේට මේ විදිහට දාන්න. එතකොට එන එක අඩු වෙනවා. මොකද වැස්ස වෙලාවක නම් බිමට දාන්න එපා. ඒක එතකොට සාර්ථක වෙන්නේ නැහැ. වැස්ස නැති වෙලාවක මේ වගේ චුට්ටක් ගහ වටේට දාලා පස් දාන්න යන්න එපා. ඒ විදිහටම තියන්න. එතකොට ගොළු බෙල්ල වෙන එක අඩු වෙනවා. ඇත්තටම මම ඒක කරලා බැලුවා. ඒක සාර්ථක වුණා. ඊට පස්සේ ඉතින් ගස් ටිකක් සාර වීගෙන එනකොට ආයෙ ගහක් හපන්න විදිහක් නැහැ. මොකද ගහ ටිකක් කඳහයි වෙලානේ. ගහ වටේට මහා ගොඩක් නෙවෙයි පොඩි සාමාන්‍ය ගානේ තේ හැන්දක් විතර වගේ වැටෙන විදිහට ගහ වටේ දාන්න. සතියකට සැරයක් වගේ මේ දේ කරනවා. මොකද නැත්තම් මේ ගොළු බෙල්ලන්ගෙන් බේර ගන්න හරි අමාරුයි ගස්. ඇත්තටම මේ දවස්වල කඩෙන් මිරිස් කනවට වඩා ගෙදර මිරිස් ගහක් හදාගෙන එළවලු ගහක් හදාගෙන කන එක ඇත්තටම වටිනවනේ. ඉතින් මාත් ඔයාලට යෝජනා කරනවා ගොළු බෙල්ලන්ගෙන් කරදරේ තියෙනවා නම් මේ දෙක කරලා බලන්න. සාර්ථක නම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම සත්තු මරන්න හිතාගෙන කරන දෙයක් නෙවෙයි මේ. සත්තු එන එක නවත්ත ගන්න කරන දෙයක් තමයි. ඉතින් ඕගොල්ලොත් කරලා බලන්න. ඊට පස්සේ බලනකො මගේ ගස් ටික සතියකට දෙකකට විතර පස්සේ මේ හොඳට තියෙනවා. මම නැවත නැවතත් ඒ දෙක කරනවා. ඕගොල්ලන්ටත් මම යෝජනා කරනවා මේ දෙක කරලා බලන්න. ඉතින් එහෙනම් අදට නවතින්න. නැවත දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.